යාළුවනේ අස්වැසුම ප්‍රතිලාභ ලබන සහ අලුතින් අයදුම් කරන්න ඉන්න හැමෝම මේ මොහොතේ අවධානය යොමු කරන්න ඕන වැදගත්ම දේ ගැනයි අද මම කියන්නේ. සුබසාධක මණ්ඩලය කලින් කරපු නිවේදන සහ රජයේ ඉදිරි සැලසුම් අනුව පෙබරවාරි මාසයේ මැද ඉඳන් ඒ කියන්නේ ලබන 15 වෙනිදා ඉඳන් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දත්ත ආයෙත් පරීක්ෂා කරන වැඩපිළිවෙලක් ආරම්භ වෙන්න නියමිතයි. මේකෙන් ඔයාගේ නමට මොකද වෙන්නේ? ඔයා ලෑස්තිලා ඉන්න ඕන කොහොමද කියන එක දැන්ම බලමු. ඇයි පෙබරවාරි 15? ඔයාලා දන්නවා අස්වැසුම අදියර 3 සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි සහ මාර්තු මාසවලදී සිද්ධ වෙනවා කියලා රජය ඒක කලින්ම නිවේදනය කරලා තිබුණා. ඉතින් ඒ අලුත් අයදුම්පත් කැඳවීමට සමගාමීව දැනට ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ 24ගේ තොරතුරු යාවත් කාලින කිරීමක් සිද්ධ කරන්න නියමිතයි. මේක කරන්නේ ඇත්තටම අස්වැසුම ලැබිය යුතු අයට ඒක දිගටම ලබා දෙන්නයි. ඔබ කළ යුත්තේ කුමක්ද? පෙබරවාරි 15 පස්සේ ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හෝ ශ්‍රේෂ්ඨ නිලධාරීන් මගින් ඔබට විශේෂ දැනුම් දීම් ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම අංක 1 ඔබේ පවුලේ ආදායම් තත්ත්වය වෙනස් වී ඇතනම් ඒ ගැන නිවැරදි තොරතුරු දීමට ලෑස්ති වන්න. අංක 2 බැංකු ගිණුම්වල ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න. අංක 3 සහන කාලය දීර්ඝ කරපු අවදානම් කාණ්ඩේ අය Tamanගේ සුදුසුකම් තහවුරු කරගන්න සූදානම් වෙන්න. මේ ගැන නිල නිවේදන ඉදිරි දිනවලදී සුබසාධක මණ්ඩලයේ වෙබ් අඩවියේ පළවීමට නියමිතයි. හැබැයි අපි මේ තොරතුරු ඔයාලට කලින්ම කියන්නේ අවසාන මොහොතේ කලබල වෙන්නේ නැතුව අවශ්‍ය ලියකියවිලි ටික ලෑස්ති කරගන්න ඔයාලට කාලය ලබා දෙන්නයි. ඉතින් මේ ගැන ඔයාගේ යාළුවෝ නෑදෑයෝ දැනුවත් කරන්න. මේක ෂෙයා කරන්න. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. පෙබරවාරි 15න් පස්සේ එන හැම අලුත් අප්ඩේට් එකක්ම මම ඔයාලට මේ විදිහටම කියන්නම්. ඒ නිසා channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.